සීලය කියලා කියන්නේ මොකද්ද දන්නවද? සිත නෙමෙයි. කයයි වචනයයි සංවර කර ගැනීම. කයයි වචනයයි සංවර කර ගැනීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ අපිට සිල්පද පැනවෙව්වේ. ගිහි අයට නිත්‍ය සීලය පංච සීල. ඊළඟට පොහොය දවසට ඔයාලා 8 සිල් සමාදන් වෙනවා. ඊළඟට දස සීල, සාමණේර සීලය, ඊළඟට උපසම්පදා සීලය. කොහොම සිල් තියෙනවනේ. එතකොට මේ සිල් පද වලින් කරන්නේ පින්වත්නි අපේ හිතට අකුසල් පෞසිතුවිලි හිතන එක ආවරණය කරන්න සිල් පද වලින් බෑ. පන්සිල් පද 5 ගන්නකො. පළවෙනි එක සත්තු මැරීමෙන් වළකිනවා. හිතටද ඒ කයට නේ? ඊළඟට සොරකමින් වළකිනවා. හිතටද ඒ පැනෙව්වේ? ඒත් නෑ ඒත් කයට. කාමෙහි වර්ධවා හැසිරීමෙන් වළකිනවා. හිතටද පැනෙව්වේ කයටද? කයට පැනෙව්වේ. බොරු කීමෙන් වළකිනවා. සිතටද පැනෙව්වේ වචනයටද පැනෙව්වේ? වචනයට. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙනවා. සිතටද පැනෙව්වේ කයටද? කයට. එහෙනම් මේ සීලය තුලින් කරන්නේ අපේ කයෙන් නැත්නම් අපේ මේ ශරීරයෙන් සහ වචනින් වෙන වැරදි ටික පාලනය කරනවා. ඒක මොකෙන්ද කරන්නේ? සීලය තුලින්. එහෙනම් අපේ මේ වචනයයි අපේ කායික ක්‍රියාවයි අපි සංවර කරගන්නේ නැතිව, ඒ වෛරද්දෙන් මුදවා ගන්නේ නැතිව අපිට නිවන අවබෝධ කරන්න බෑ. එහෙනම් අනිවාර්යෙන්ම නිවන් අවබෝධ කර ගැනීමට සුදුසෙක් වෙන්න නම් අපි සිල්වත් ජීවිතයක් ගත කරන්න ඕනේ.